ඒක නෙමෙයි පුතේ. කෝ හිටියා? හිටිය මැරණ තාත්තේ. පුතේ ගමනක් ගිහිල්ලා ආපුවාම එකපාරට ඒ වගේ වචන කියන්න එපා බං. කොහොම මැරණ කියලා කිලින් කියන්න එපා බං ඉතින්. එහෙනම් කොහොම කියන්නද තාත්තේ? ඈ පුතේ ඉතින් එකපාරට කියන්න එපා ඉතින් එහෙම. ඉස්සල්ලාම කියන්න පූසා වහලා හිටියා කියලා. ඊට පස්සේ කියන්න පුළුවන් පූසට කණ්ඩ කතා කරන පූස පේන්නේ නැහැ කියලා. ඔන්න ඊට පස්සේ කියන්න පුළුවන් වහලින් මැරලා කියලා. අන්න එහෙම ටික ටික කියන්න. එකපාරට මේ ආපු ගමන් මැරුණා කියලා කියන්න එපා. දුක හිතෙනවානේ පුතේ. මට විතරක් නෙමෙයි ඕනම කෙනෙකුට. ඒකට කමක් නැහැ දැන් උන දේ උනානේ පුතේ. දැන් ආච්චි අම්මා ඉතින්. ආච්චි අම්මා පහල ඉන්නව දැක්ක තාත්තා? ඈ